අද සර් කතා කරන්නේ කිලෝග්‍රෑමයෙන් පංගු හොයන එක. ඒ කියන්නේ කිලෝග්‍රෑමයක් ග්‍රෑම් 1000යි නම් භාගයක් කීයද? කාලක් කීයද? තුන් කාලක් කීයද? ඕක අපි කරා කිලෝමීටර් මීටර් කතාවෙදිත්. ඒකම සමානයි මෙතනත්. මට උවමනාව තිබ්බේ ඒක මතක් කරලා මෙතෙන් එන්න. දැන් උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් නේ. එහෙනම් දැන් අපි බලනවා කිලෝග්‍රෑම් භාගයක්. කීයක් වේද ළමයි? සර් 500යි ග්‍රෑම් 500යි ග්‍රෑම් ඔව් ග්‍රෑම් 500යි. හරියටම හරි. දැන් පුතේ භාගයක් 500යි නම් මං අහන කාලක් කීයද කියලා. කාලක් කියන්නේ හතරෙන් එකක්. ඒ කියන්නේ 1000 බෙදෙනවා හතරට. මතකද ගිය පාර මං කියා දුන්නා 1000 දෙකට බෙදන්න. දෙකට බෙදුවොත් 500යි 500යි. හරිනේ. ආයෙ එක දෙකට බෙදන්න. එතකොට මේ 500ත් දෙකට බෙදෙනවා. මේ 500 දෙකට බෙදුවොත් මේ කොටසත් 250යි. 250යි. මේ භාගත් දෙකට බෙදෙනවා. 250යි 250යි. එතකොට 250යි 500යි 750යි 1000යි. එහෙනම් හතරෙන් එකක් කියන්නේ 250යි. හතරෙන් දෙකක් කියන්නේ භාගයක්. භාගයක් කියන්නේ 250ව දෙකක් 500යි. එතකොට මේ දෙකත් 500නේ 500 500 10යි. හතරෙන් තුනක් 250 500 750. එහෙනම් බලමු අපි උත්තරේ. හතරෙන් එකක් කියන්නේ කොච්චරක්ද? හතරෙන් තුනක් කියන්නේ කොච්චරක්ද එන? හතරෙන් තුනක්. හත්සිය 50යි ග්‍රෑම්. හොඳයි. එහෙනම් ඔන්න මම උත්තර දානවා. කිලෝග්‍රෑම් භාගයක් කියන්නේ ග්‍රෑම් 500ක්. හතරෙන් එකක් කිලෝග්‍රෑම්. ඒ කියන්නේ 14ට බෙදලා එක පංගුවක් අහන්නේ. එහෙනම් 250යි ග්‍රෑම්. හතරෙන් තුනක් කියන්නේ 250 ගොඩවල් 3ක්. එහෙනම් 750යි. ලියාගන්න මේක. එකක් ලියාගන්න. මේක ටිකක් ලොකු සංකල්පයක්. ලොකු සංකල්පයක් වුණාට දැන් ඔයාලට පුළුවන් ඒක. ඒකයි මම කියන්නේ. දැන් මේකට සමහරට එක ආව ගියම ඉස්සරහට. සර්ගේ පේපර්ස් වල අහලා තියෙනවා. 1යි 4න් 1යි කියන්නේ 1500. ඊට පස්සේ අපි මෙතන දැම්මම කිව්වො 2යි 4න් 1. දැන් මේක 1යි 2න් 1නේ අහලා තියෙන්නේ. ඒ කියන්නේ 1යි 2න් 1 කියන්නේ භාගයක්. 1යි 4න් 1 කියන්නේ කාලක්. එහෙනම් 1250යි. එතකොට අපි හිතමු මෙතන 1යි 4න් 3 දීලා තියෙනවා කියලා. එහෙනම් 1750යි. දැන් අපි පඩිත් ඇඳ 1750ට. හරි ඉක්මන් කරලා ලියාගන්න. ඩීලි කරන අත උස්සන්න කැමරා ඔන් කරන්න ඕන තින්. කම්මැලි වගේ වහන් ඉන්න එපා. රයිට් ඉවරයිනේ. very good. ඊළඟ ප්‍රශ්නෙට අපි යන්න. හොඳයි ඉක්මන් ලියාගන්න. මං අද පහේ පොත බැලුවා. මෙච්චර මේ කියන්නේ භාග තුන් කාල අහලා නැහැ. ඔයාලට තියෙන්නේ තනිකරම මේ දවස්වල ඒ පාඩම් යනවා. කිලෝග්‍රෑම් සහ කිලෝමීටර් හා
කිලෝමීටර් මීටර් සහ ලීටර් මිලිලීටර්. ඒ පාඩම් දෙක තමයි එක ළඟ තියෙන්නේ. ඊට පස්සේ කිලෝග්‍රෑම් වෙනවා. එතකොට මේවා මේ පංගුව අහලා නැහැ. මේ පංගුව අහන්නේ සමහර විට අපි නොදැනුවත් විදිහටම එක පේපර් එකේ අහන්න පුළුවන්. තේරුණානේ? නන්නේ ඒවට තමයි එතකොට අපි මුණ දෙන්න ඕන. ඊළඟ එක ඇත්තට මේක ලිව්වත් වැඩ ඈ. දැන් මේ ඉගෙන ගත්ත එක ලියන්න තියෙන්නේ. දී ඇති ප්‍රමාණ ග්‍රෑම් වලින් ලියන්න. දී ඇති ප්‍රමාණයන් ග්‍රෑම් වලින් ලියන්න. බලමු කවුද උත්තරේ ගන්නේ කියලා. මෙතන පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඔයාලට පේන ඇති. 1යි කිලෝග්‍රෑම් 1යි භාගයක්. ඒ කියන්නේ 1/2. මේකේ අපි සරලව අහන්නේ කිලෝග්‍රෑම් 1/2. කිලෝග්‍රෑම් 1/2 කියන්නේ කොච්චරද? කිලෝග්‍රෑම් 1/2 කියන්නේ කොච්චරද? ඉවර කෙනෙක් අත උස්සන්න. බලන්න කාටද මයික් එක ආවේ කියලා. උත්තරේ කියන්න දන්නවනේ. ඔව් කියන්න. කියන්න පුතේ. සර් කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි දෙකෙන් කිලෝග්‍රෑම් දෙකෙන් එකයි කියන්නේ ග්‍රෑම් 500යි ග්‍රෑම් 1000යි ග්‍රෑම් 500යි එකතු වුනහම 1500යි ග්‍රෑම්. ඔන්න very good. මේ පුතා හරියටම කිව්වන්න බලන්න. එයා කියනවා එක්ස්ප්ලেইন කරනවා. අයි කියන්න පුතා. ඔයා කියන එකේ ස්ක්‍රීන් එකේ වැටෙනවා. කියන්න. ග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි හරි. කිලෝග්‍රෑම් දෙකෙන් එකයි කියන්නේ ග්‍රෑම් 500යි හරි. ග්‍රෑම් 1000යි ග්‍රෑම් 500යි එකතු වුනහම 1500යි ග්‍රෑම්. එච්චරයි. බලන්න එයා කිව් එකම ස්ක්‍රීන් එකේ වැටලා තියෙනවා. අන්න වගේ ලස්සනට එක්ස්ප්ලেইন කරන්න ඕන. නම කියන්නේ? මිහිත. කොහෙද ඉස්කෝලේ? very good. බලන්න DS සේනානායක අපේ මිහිත බොහොම ලස්සන පැහැදිලි කරා. බොහොම ලස්සන. එච්චරයි වෙන්න ඕන ළමයි. මේ දැන් උගන්නපු දේනේ. ඈ මේ උගන්නපු දේ ඔයාලට ඔතන ඉඳන් ඉඳගෙන හරියට ඔලුවට දාගෙන කියන්න බැන්න වැඩකුත් නැහැ. මං කිව්වා මෙතන එකක් තියෙන්නේ. ඒ එක කියන්නේ කිලෝග්‍රෑමයක්. ඒක වින් කරලා ගන්න. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000. එහෙනම් කිලෝග්‍රෑම් භාගයක් කියන්නේ 500යි. එහෙනම් 1000යි 500යි 1500යි. එකයි භාගයයි එකමාරයි. ඕක තමයි මෙතඩ් එක. මේක ඔළුවේ තියෙනවා කියන්නේ ඉතින් ආයෙ වටන්න බෑ ඉතින්. ඒක තමයි හරි ක්‍රමය. ලියාගෙන ඉක්වන්න. මෙච්චර ලොකුවට ලියන්න ඕනේ නැහැ. ඇත්තම කිව්වොත් මේ කතාවේදී අපි ලියන්නේ කිලෝග්‍රෑම් එකමාරයි කියලා මේක. උත්තරේ 1500යි ග්‍රෑම්. හැබැයි අපි ඔළුවේ තියාගන්න ඕනේ. මොකද්ද? එකක් කියන්නේ 1000.
භාගයක් කියන්නේ 500යි. එහෙනම් 1 භාගයයි 1යි එකහමාරයි කිලෝග්‍රෑම්. එහෙනම් 1000යි 500යි 1500යි ඔච්චරයි. ලියාගන්න ඉක්වන්න. මේ කතාවත් ලියාගන්න පළවෙනි එකට නිසා තේරුම් ගන්න. එතන එහාට ආයේ ඕක ලියන්න යන්න ඕනේ. මම තා එක් ගානක් දෙනවා. මම හරි කැමැතියෙන් පැහැදිලිව මේ කතා කරන අයට. ඒවා ස්කිල්ස් ළමයි ඒවා හදා ගන්න ඕන ඔයාලා. ඉවරයි නේද? හොඳයි. එහෙනම් ඊළඟ ගාන අපි හදමු. ආයෙ මාතෘකාව ලියන්න ඕනේ. උත්තර ලියයි යන්නේ. ඔච්චරයි ගණන් 5යි. සරලව මම කියන්න. 4යි භාගය කියන්නේ 4500 කිලෝග්‍රෑම්. පටන් ගන්න උත්තර ටික ගන්න. මං හිතනවා ලියලා ඉවර ඇති කියලා. කොහොමද ඉවර කෙනෙක් අත උස්සන්න? කියන්න පුතා. ඔන්න ඔයාලට මයික් එක ආවා. කියන්න පළවෙනි එකේ උත්තරේ. හරි හරි කියන්න ඇහෙනවා. කිලෝග්‍රෑම් 2500. වාව් නියමයි. ඊළඟ එකේ උත්තරේ ග්‍රෑම් 3500යි.
හරියටම හරි. ඊට පස්සේ එකේ ග්‍රෑම් 4500යි හරි. ග්‍රෑම් 5500යි හරි. ග්‍රෑම් 6500යි පුතාගේ නමයි ඉස්කෝලේ කියන්නේ. සනාරපස්සන්දි චන්දාන චන්දානන්ද ගර්ල්ස් එකනේ. හොඳයි ශනාර. මට මතක විදියට පුතා මෙහි ක්ලාස් ආවේනේ. සිප්ස් එකට. හොඳයි. යන්න එහෙම නින්න ඕන ටට්ටක් ගාලා උත්තර ටික දීලා ගමනේ යන්න ඕනේ. මෙන්න මේක තමයි ළමයි කියන්නේ. මං කියවනේ මේ කිලෝ මෙතන කිලෝ එකට අවධානය දෙන්න. කිලෝ දෙකක් නම් 2000යි. භාගයක් නම් 500යි. ওই විදිහට හදාගත්තා නම් වැඩේ හරි. හරි. දැන් ඔන්න ඔයාලගෙන් අර ගැඹුරින් අහන ප්‍රශ්න ටික තමයි ඔය අහලා තියෙන්නේ. අපි චුට්ටක් බලමු තව එතන එහාට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් අතර එකතු කිරීම ටිකක් තියෙනවා. නෑ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වෙන් කර ලියන්න තියෙනවා. මේවා තමයි ඔයාලට පොතේ හම් වෙන්නේ. හැබැයි මේක විභාග ප්‍රශ්නයක්. ලියාගන්න. විභාග ප්‍රශ්න නෑ එහෙම ලියවත් කමක් නෑ. නැත්තම් කිලෝග්‍රෑම් ග්‍රෑම් වෙන් කර ලියන්න කියලා මාතෘකාව ලියාගන්න. අර ඉගෙන ගත්ත එකම අනිත් පැත්තට. දැන් 1500 ග්‍රෑම් ආවනේ. එහෙනම් මේකේ කිලෝ කීයක් තියෙනවද ග්‍රෑම් කීයක් තියෙනවද? ඔන්න මේ අවසාන එක නම් සර්ගේ පේපර් කට් වල තියෙන ප්‍රශ්නය. පළවෙනි එකේ කිලෝ කීයක් තියෙනවද ළමයි? කියන්න බෑන දන්නේ නැහැ කිලෝග්‍රෑම් වෙන් කරලා ග්‍රෑම් වෙන් කරලා උත්තරේ කියන්නේ. 1 කිලෝග්‍රෑම් 500යි ඔක්කොම කියනවනේ. ඔය ඇති ඔය ඇති. හරි. ටක් ගාලා හොයාගන්න. 1500ට ඔන්න ඔයාලා කිව්ව උත්තරේ දැම්ම 1 කිලෝග්‍රෑම් 500 ග්‍රෑම්. හරි. අනිත් දෙක ටක් ගාලා ගන්න.
හොඳයි උත්තර කියමු. මං කරමු. 2 kg 5 හරි. රයිට් මම එක එක්කෙනාට අවස්ථාව දෙන්න. ඉතින් අර ඔක්කොම ගොඩක් ගෝසා වැඩිනේ. දැන් මේක නොතේරුණ කෙනෙක් ලකුණක් ගන්නෙ කොහොමද? අන්න ඒක තමයි දැන් සර් කියා දෙන්නේ. හොඳට මතක තියාගන්න. මේක ඇවිල්ලා 2000ක් නේ මෙතන කියවෙන්නේ. එතකොට ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයි. එහෙනම් මෙතන ග්‍රෑම් 2000ක් කියන්නේ කිලෝග්‍රෑම් 2යි. එතකොට මේ 400. එහෙනම් මේ 100 ගොඩවල් ඔක්කොම ග්‍රෑම් එක්කම ලියනවා. 4.0.0 ග්‍රෑම්. බලන්න ඒකනේ. 4.0.0 ග්‍රෑම්. දැන් උඩේ කී බලන්න. 500 සියස්ථානෙන් එහාටම ගන්නවා ග්‍රෑම් එකත් එක්ක මේ 500යි ග්‍රෑම් දෙකත් මේ 500යි ග්‍රෑම්. එතකොට එක කිලෝග්‍රෑම් වලට දැම්ම. දෙක ඒත් කිලෝග්‍රෑම් වලට දැම්ම. එහෙනම් මේකේ 5 තියෙනවා. එහෙනම් මෙතන කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. එහෙනම් 5 කියලා මෙතන දාලා 5යි kg මේ 0.40ම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරු හරි බිඳුව නැතුව ලිව්වයි කියලා එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. දැන් මේ සර්ලිය තියෙන්නේ. මෙතන 5000ක් කියවෙනවනේ. 5000 කියන්නේ කිලෝග්‍රෑම් 5යි. එතකොට මේකේ සියස්ථානයේ අගයක් නැහැ. 40යි තියෙන්නේ ග්‍රෑම්. එහෙනම් ග්‍රෑම් 40යි කියලා ලිව්වට හරි. දැන් සමහර ළමෙක් මෙතන බිඳුව දාලා 40 ලියලා තිබ්බත් වැරදි නැහැ කියලා කියන්නේ. තේන? ඒත් මම මේ කියන්නේ නොතේරෙනම කෙනෙක්ට ලකුණක් ගන්න ක්‍රමයක්. මොකද්ද සර් කිව්ව ෂෝට් කට් එක? සර් කියන්නේ හතරවෙනි ඉලක්කම නැතුව අනිත් ඉලක්කම් ටික තියෙනවනේ. ඒ ටිකම ග්‍රෑම් එකත් එක්ක අරන් ලියනවා. 0.4යි ග්‍රෑම්. එතකොට මෙතනින් 0.4යි ග්‍රෑම් කියලා මෙතනින් ලියුවේ කියලා එහෙම වැරදි දාන්නේ අපි. ඉන්න කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වෙන් කර ලිවීමේ කාර්යය. අපි දැන් බලමු තව චුට්ටක් ඉස්සරහට. 1750යි 3650යි. හරි. මේ තුන ලියන්න බෑ. සර් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි. සර් හෙන්න පුතා පළවෙනි කී උත්තරය ආයි කියන්නේ.
කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 750යි. එකනේ ඉතින්. බලන්න සීච්චත් එකපාරයි තියෙන්නේ. හොඳේ. ඊළඟ එක කියන්න බෑ. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 650යි. සරලයි. හරි. ඊට පස්සේ එක කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 80යි. ඉතරයි. කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 80යි. එහෙනම් අවසාන එක 8005. ඔව් වෙන කවුරු ඉදිරිපත් කිලෝග්‍රෑම් 8යි ආ ග්‍රෑම් ග්‍රෑම් 5යි. කන්නේ 5යි. කියන්නේ හරි. 9යි පාසලයි කියන්නේ සර් නම දසිදු ඔව්. ඉස්කෝලේ කොහෙද? ධර්මරාජ. ධර්මරාජ. හොඳයි. ධර්මරාජ. හරි පුතා හරි. very good. අන්න එහෙම දැන් තමන්ගේ බුද්ධිය මෙහෙවව අවසාන ගාන මම කලින් දීලා තිබ්බේ නැහෙනි. දැන් එයා තේරුම් ගත්තා ග්‍රෑම් තියෙන්නේ 5යි. එතකොට බිංදු දෙක ලිව්වත් හරි නැතත් හරි. මේකත් ලියාගන්න ළමයි. ටිකක් වැදගත්. ඇයි මේ බිංදු ගොඩාක් ගිල පහක් තියෙන. එතකොට ළමයි බය වෙනවනේ මොකද කරන්න ඕනේ කියලා. දැන් සමහර ළමයි මේ කෙලින්ම 5යි කියලා ලියනවා. බය නෑ බය වෙන්න එපා. මේන්න මේවට තමයි බය වෙන්න ගියාම ආයෙ දෙකට බෙදලා. මෙතනින් 80ක් දාලා අනිත් බිංදු 5යි අර එහෙම ලියන. කොහොම ලිව්වල වරදි. අපි ගන්නේ 1000 කොට විතරයි කිලෝග්‍රෑම් කොටට. එනිසා ඒක හරි අවබෝධයෙන් තියාගන්න. හොඳේ? හරි. එහෙනම් ඔන්න ඒ කතාව ටික ඉවරයි. කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වෙන් කර ලියන්න. හරි. අවසාන ටික. මෙතනින් අපි යනවා වගන්ති ආශ්‍රිත ගණිත ගැටලු. මම හිතන්නේ මේකේ උත්තර ටික දැම්ම ගත්තා නම් හොඳයි. දන්නවද? ආයේ මේක සාකච්ඡා වෙන්නේ නැහැ ලබන සතියේට. අපි ලබන සතියේට ලීට මිල්ලිට පටන් ගන්නවා. මම ඒකයි කිව්වේ පාඩම් 3ක් ඉක්මනට යනවා කියලා. හරි. දැන් වෙන එක්කෙනෙක් අත උස්සන්න. නම කියන්න බෑ. Nuhansa. Oh, you can. කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 5යි. 50යි. නේ 5යි පයි. ඈ? I can. කිලෝග්‍රෑම් 9යි 50යි. හරි. ඊට පස්සේ එකේ කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 500යි. ඊළඟ එකේ කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 906යි. ඊට පස්සේ එකේ කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 8යි. හරියටම හරි. එහෙනම් මේ පළවෙනි එක ආයි කියන්න මේ කීයද? කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 0යි. මෙතන ග්‍රෑම් ලියන්නේ නැහැ. කොහොමද උත්තරේ ලියන්නේ? අයින මම ඔයකේ උත්තර ටික ලියන්නම්. මෙන්න මේ අවස්ථාවල
අපිට උත්තර මෙන්න මේ ආකාරයට ලිව්වයි කියලා වැරදි දාන්නේ නැහැ. හැබැයි මම එකින් එක මම උත්තර දෙකක් මේකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් පළවෙනි එකේ අපෙන් අහලා තියෙන්නේ 7000 නි ග්‍රෑම්. ග්‍රෑම් 7000 කියන්නේ කිලෝග්‍රෑම් 7යි. හරිනේ. ඊට පස්සේ 9050නේ. එතකොට සර් කියලා තියෙනවා ඉලක්කම් 3ක් ග්‍රෑම් එකත් එක්කම ගන්න. 0යි 5යි 0යි ග්‍රෑම්. එතකොට 9 කියන්නේ අනිවාර්යෙන් කිලෝග්‍රෑම්. දැන් ඔය සර් කියා දෙන ෂෝට් කට් හරහා ගිහිල්ලත් ලකුණක් ගන්න ලකුණු දෙකක් ගන්න පුළුවන්. හොඳේ. එතකොට 8යි කිලෝග්‍රෑම් 500යි. ඉතින් මං කියන්නේ අර ඉලක්කම් 3ක් ගන්න ග්‍රෑම් එකත් එක්කම 500යි ග්‍රෑම්. එහෙනම් 8 කියන්නේ කිලෝග්‍රෑමයක්. ඊට පස්සේ 906යි ග්‍රෑම්. අවසාන ඉලක්කම් 3 ලියලා ඉතිරි ඒවා ඔක්කොම මේ කිලෝග්‍රෑම් වලට ලියනවා. ඊට පස්සේ 6යි 8යි. දැන් මෙතන සමහරක් ළමයි මේ බිංදුව අතරින් නැතුව ලියනවා. මෙහෙම ලිව්වත් හරි. මෙහෙම බිංදු දෙක දාලා ලිව්වත් හරි. ඔච්චරයි. හ්ම්. මේක නම් අමාරු වැඩක්. හරි. දී ඇති බර ප්‍රමාණයන් ග්‍රෑම් වලින් ලියන්න. දැන් අරකම අනිත් පැත්තට අහලා තියෙන්නේ. දැන් මෙතන තියෙනවා කියමු කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 50ක්. එතකොට අපේ අය කරන්නේ ඕක ග්‍රෑම් වලින් ලියන්න කිව්ව ගමන් ඔය 2යි 50 ඔහොම ග්‍රෑම් කියලා ලියන. එතකොට මෙතන තියෙන 250. එතකොට මේ උත්තරේ වර්ධිනවා. අනිවාර්යෙන් අපි ලියන්නේ ඔහොම මන් දන්නවනේ. එතකොට අපි මේක තේරුම් ගමු. කිලෝග්‍රෑම් 2ක් කියලා කියන්නේ 2000. ග්‍රෑම් 50ක් කියන්නේ 50මනි ග්‍රෑම්. ඒක වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේ 50 මේක යටින් ලියලා එකතු කරනවා. එතකොට 0යි 5යි 0යි 2. අන්න 2050 ආවා. දැක්කනේ? ඔය බිඳුව මැදට එන බිඳුව ලියන්නේ නැති හින්දා ගොඩක් ළමයි වරද්ද ගන්නවා. හැබැයි මේක හරි. තේන? එතකොට මේක අපි ඔළුවෙන් හදාගන්නේ. දෙකක් කියන්නේ 2000යි කියන එක ඔළුවෙන් හදාගන්න. එතකොට 2000ට 50ක් 2050යි. 2050 දී බිඳුව නැතුව ලිව්වොත් 250 වෙයි. එතකොට ඒක වර්ධිනවා. තේරෙනවද මේ කතාව? ඔව් සර්. කියලා මං කියන්නද? දැන් මෙහෙමයි. මේවා ඉලක්කම් 4 සංඛ්‍යා. ඒකින්ද කාටවත් මේවා අමාරු නෑ. හරිද පුතේ? ඒ නිසා ඔයාලට බැරි නෑ ඔයාලා පටන් ගන්න. ඉතින් මම මේ විස්තරයක් සහිතව මේක ලිව්ව වුණාට අපි ඔච්චර ඕක ලියන්නේ නෑ. අපි කෙලින්ම 2050යි නම් 2050යි ග්‍රෑම් ඔච්චරයි. දැන් දෙමාපිය උදව් බැරි නම් අයියා අක්කා ඉන්නවනම් ඒගොල්ලොන්ගේ උදව් සහිතව හරි ලියන්න. මම ඒකට පොඩි කාලයක් දෙනවා.
උත්තර ලිව්වද? කාටද ඉදිරිපත් වෙන්න පුළුවන්? ඔයාලා කැමරා ඔන් කරලා අතිස්සුත් chance එකක් දෙන්න පුළුවන්. බලන්න පුතා නම කියලා ඔයා ඉදිරිපත් වෙන්න. ඔව් කියන්න. සර් මේකෙන්නේ 55 මෙහෙම බෑ. ග්‍රෑම් සංකේතය මොකද්ද? 55යි 5005යි. ග්‍රෑම් ඉතින් එහෙම කියන්න. හරි. ඊට පස්සේ එක ග්‍රෑම් 4000යි 6යි 4006යි. හරි දාගන්න පුතේ. ඊට පස්සේ එක ග්‍රෑම් 9050යි හරියටම හරි. ඊට පස්සේ එක ග්‍රෑම් 7650යි ඔච්චරයි. හොඳයි. ග්‍රෑම් වලින් දී ඇති විට කිලෝග්‍රෑම් වලින් ලියන්නත් දන්නවා. කිලෝග්‍රෑම්ස් වලින් දුන්න වෙලාවට නෑ ග්‍රෑම් වලින් දුන්න වෙලාවට කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වෙන් කරන්නත් අපි දැන් ඉගෙන ගත්තා. හරිනේ. කියන්නේ දී ඇති බර ප්‍රමාණයන් ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් වලට වෙන් කරන්න දැන් ඔන්න ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔයාලා ලොකු වැඩක් ඔය ඉවර කරේ. තේරෙනවද? හරි. එහෙනම් මෙන්න පැවරුම සමාන බර ප්‍රමාණයන් යා කරන්න මේක එක කාලෙක ඇවිල්ලා තිබ්බා. මෙතන තියෙනවා ටෙස්ට් එකේ මේකේ තියෙනවා ගණන් උදව් ගන්න. දෙමාපියන්ගේ උදව් අරගෙන හරි කමන්නේ. මේ පැත්තට 1 2 3 4 5යි 6ක් ඕන. පේන්නේ නැද්ද මේ අවසාන එක පොඩ්ඩක් ඉන්න. මම පේන්නේ නැහනේ. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. පටන් ගන්න. පුතේ මෙහෙමයි. දැන් සර් මේවා හදන්න සෑහෙන මහන්සිලා තියෙන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕන මේක ලස්සනට ලියන්න. දැන් සර් ඊයේ මේ ලෙසන් එක දාන්න try කරාට PDF එකක් ඉදිරියට දාගන්න බෑ. ඉතින් ඒ නිසා නමුත් මම මේක ඔයාලා ලෙසන් එක ලස්සනට හදලා තියෙනවා. එතකොට ඔයාලගේ යුතුයකමක් තියෙන මේක ලස්සන පොතේ ලියා ගන්න. හැඩ කරන්න එපා. හැඩ වැඩ කරනවා පස්සේ කරගන්න. දැන් මේක ලියලා යා කරන්න. මේ තමයි ඔයාලා මේ ඉගෙනගත්ත පාඩමේ සමස්තාර්ථය. මේක කරා කියන්නේ ඇත්තටම වැඩේ උදව් නැතුව කරන්නේ. හරි දානකොට අම්මලාට ළඟ වාඩි වෙන්න කියන්නේ.
කොයි ඉවරයි? හරි. කියන්න පුතා. සර් හ්ම්. 3 කිලෝග්‍රෑම් ග්‍රෑම් 500කට එන්නේ හ්ම්. 3500යි ග්‍රෑම් කියන උත්තරේ. හරි හරියටම හරි. එකයි කිලෝග්‍රෑම් ග්‍රෑම් 500යි කියන එක එන්නේ 1500යි ග්‍රෑම් කියන උත්තරේට. හරි. 3500යි ග්‍රෑම් කියන එක එන්නේ 3යි දෙකෙන් එකයි කිලෝග්‍රෑම් එකට. හරි. 2යි කිලෝග්‍රෑම් එන්නේ ග්‍රෑම් 2000 කියන එකට. හරි. 4250 ග්‍රෑම් කියන එක එන්නේ 4න් එකයි කිලෝග්‍රෑම් කියන එකට. හරි. 7යි කිලෝග්‍රෑම් එන්නේ 7000යි ග්‍රෑම් කියන එකට. Dai very good. තමයි පාසලේ කියලා වඩියෝ. 9 දිනදී පාසල හිල්වුඩ්. උත්තරයක් දෙනකොට නැගිටින්නම හිතෙනවනේ. ඉඳගෙන ඔන්ලයින් කියලා වුණත් ඉඳගෙන උත්තර දෙන්නේ නැහැ නේද? ඈ හොඳයි හොඳ ලක්ෂණ මම දැක්කා ඔයාගේ තව මිහිතයි දෙන්නම. සනාරයි ගොඩක් කට්ටිය හිටගෙන උත්තර දුන්නානේ. හරි. කමක් නැහැ ඔන්ලයින් එකේ ඉන්නකොට ඉතින් එහෙම කරනවා කියන්නේ ඒකත් හොඳයි ඉතින් හොඳ ලක්ෂණේ. හරි. සමාන බර ප්‍රමාණයෙන් යා කර. ඉතින් මේ ලොකු අභ්‍යාසයක් තමයි ඔයාලා මේ කොට දාගත්තේ. මේ විදිහට තියෙනවා නම් පුතාලා හරි දාගන්න. දැන් බලමු මොනවද තියෙන්නේ කියලා. 50 පිටුව කරන්න තියෙනවා පහේ අයට නම්. පහේ අය 50 පිටුව කරන්න. පහේ අය 50 වෙනි පිටුව ලියා ගන්න. ඔයාලා ඒක අනිවාර්යෙන් කරන්න ඕන. අම්මලාට කියන්නේ ඒක ඉස්කෝලේ කරලා නැත්තම් ෆොටෝ කොපියක් ගෙනලා කරවන්න කියලා. හරි. වගන්ති ආශ්‍රිත ගණිත ගැටලු ලියා ගන්න. පොඩ්ඩක් ඉන්න. හරි. මෙහෙම ලියන්නෝ. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ප්‍රමාණ ඇතුළත් එකතු කිරීමේ වගන්ති ගැටලු විසඳමු. මේ ඔයාලට ගුරුවත් පොතෙන් ලැබෙන ඒවා. හරිනේ? ගුරුවත් පොතේත් යම් කොටසක් තියෙනවනේ ඔයාලට කවර් කරගන්න. තොර සර්ලා මැඩලා ඒකත් කවර් කරනවා. ඒකේ මම ඔය අදාළ ටික ඔයාලට ගන්න. ළමයි හෙට අනිද්දාට ටියුට් නම් ගොඩක් එයි. සම්මන්ත්‍රණත් මාලාවක් වැටෙයි. දැන් මාස 3යිනේ. මාස 3ට සෑහෙන උනන්දුවක් අපි ගන්න ලෑස්ති. ඉතින් පළවෙනිම සම්මන්ත්‍රණයේ විදිහට අපි ගන්නෙ දෙමාපිය සම්මන්ත්‍රණය. ඒක පැය 4ක් අපි දාලා තියෙනවා. IMS එක තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. එතන ලොකු ශාලා තියෙන නිසා අපි එතනින් ගන්නවා දෙමාපියෝ සහ ළමයි පැය 4ක ගණිත ගැටලු සම්මන්ත්‍රණයක්. ඒක අනිවාර්යයි. එතන මෙහෙම එතන ගණිත ගැටලු සහ සිංහල කොටස් දෙකක් අපි කවර් කරන්නේ. පරිසරය ගැන ලොකුවට බය වෙන්න එපා. ඒවා අපි සටහන් සහ චිත්‍ර ඒවා ආශ්‍රයෙන් අපි කරනවානේ. එතකොට ඒක ගැන ලොකුවට බය වෙන්න එපා. ඒවා ටියුට් දැන් පොලිමක් එනවා. පරිසරය තමයි වැඩියෙන්ම ටියුට් එන්නේ. ඊළඟ එක තමයි ඔයාලට මේ කියන්නේ සිසු දෙමාපිය සම්මන්ත්‍රණයෙන් පස්සේ අනිවාර්යෙන් ජූනි මාසයේ මුල් සතියේ 20යි 26යි හොඳම වැඩ තෝරනවා නුවර. එතකොට ඔන්න ඔයාලගේ යාළුවට දැන් ඉඳන් කියලා තියන්න. පිටින් එන අයටත් මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. මොකද ශාලාවලට අපි ලොකු මුදලක් යට කරන්න ඕන. ඒ නිසා අපිට සම්මන්ත්‍රණේ දෙකම සාර්ථක කරගන්න ඕන. ගුරුවරු වෙනවා. එතකොට වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. එතකොට කප් හම්බෙනවා. කප් හරි.
හෙටින් පස්සේ ගෲප් එකට කප්ස් වැටෙයි. කලින් එකේ වගේ. මේවර නම් ලොකු කප්පයක් තියෙන 20යි 20යි හොඳම වැඩට. වැඩෙක් හෝ වැඩියක් නේ. කවුද මේ පාර පළවෙනියා වෙන්නේ? තනුල දෙල්ල. තනුල තනුල. Mama sir. ඕන Mama sir. Mama sir. Mama sir. Mama sir. පාලසගේ පරව ලෝලස. අනිවාර්යෙන් ලොකු කප්පයක් එන්නේ පළවෙනියට. තමයි sir. අන්තිමට හොඳයි. පළවෙනිය වෙනවා. ඔව්. ඉතින් කොහොම හරි කමක් නැහැ මේ පාර අපි ප්ලෑන් කරලා තිනවා කප් 50ක්. කප් 50ක් අපි දෙනවා මේ පාර. ඉතින් පහ වසරයට විතරයි හතර වසර නංගිලා මල්ලට පහේ ඒවාලේ ගෙවල් ළඟ ඉන්න ඕන කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මැසේජ් එක තියන්න. ඉතින් අපි ලොකු සම්මන්ත්‍රණයක් කරනවා. ඊයේ පාරත් අපි කරා, අපිව ප්‍රසිද්ධ කරා. ඒ වගේම ඒගොල්ලෝ බේස් රිසල්ට් දෙනවා. ආයි ගන්නවම තමයි. දැන් මේ පාර සර්ගේ ප්ලෑන් එක අයිලන්ඩ් රෑන්ක් වලටත් හදන්න. කියන්නේ අපි දිවයිනේම පළවෙනි අතරට අපේ අයත් යොමු කරන් තමයි ලෑස්ති. ඒකින්ද අපි මේ පාර නුවරින් ලොකු රිසල්ට් එකකට අපි ලෑස්ති වෙමු. හරි? අපිට අවශ්‍ය වෙන්නේ ළමයි මේ අපි දැනුමින් සන්නද්ධයි. අර වෙනසකට තියෙන්නේ ඕගොල්ලන්ට ලොකු පීඩනයක් සර් දෙන්නේ නැති එක විතරයි. නැත්තම් ඇත්තටම එහෙම ඒ කියන්නේ අපි අර කියන්නේ ඕගොල්ලොන්ගෙන් වැඩ ගන්න එක අසීමාන්තික වුණා නම් අපිට දෙන්න යන්නත් පුළුවන් බැරිත් නැහැ. ඊටට මට හිතෙනවා ඔළුව නිදාසේ යන ගමන සාර්ථකයි කියලා. පේනවනේ සමහර අය අසීමාන්තිකව වැඩ දීලා ඔළුව විකාර කරනවනේ. එහෙම ඕනේ නැහැ. කියන ටික හරියට අහන් ඉඳලා එතනදී අවබෝධයෙන් පේපර් එකේ ලිව්වනම් ටයිම් මැනේජ් කරගෙන ඇත්තටම යන්න පුළුවන්. දැන් එහෙම අයත් ඉන්නවා සර් ගාව. ඒගොල්ලොන්ට තව මදි. ඒගොල්ලොන් හදන්න ඕන කොහොමද දැන් 180 ගණන් වල ඉන්නේ. 190ට 200ටම හැදුවා නම් එයාලා රෑන්ක් එකකට යයි. එහෙම යන්නත් ඕන ළමයි. මම ඕගොල්ලන්ට මට මේ ඊයේ පෙරේද අහම්බෙන් ගෲප් එකේ ආව මැසේජ් කීපයක් දාන්න. ඉස්කෝල සාර්ථක කරගෙන දෙමාපියෝ දාපු මැසේජ්. මහාමාය ආවා පුෂ්ප දාන ගියා. එක එක අවුරුදු වල ඉතින් එක එක පේරන්ට්ස්ලා එවපු මැසේජ්. ඉතින් ඒවා තමයි සර් සතුට ඉතින්. පොඩි ඉස්කෝලේක ඉඳලා පුතේ ලොකු ඉස්කෝලේකට යනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණකේ ජයග්‍රහණේ ඉන්නේ ඔයාලා. තේරෙනවද? ඒ මාර්ගේ හදාගන්නේ ඔයාලා. ඉන්දවල යන්න ඕනේ ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒවයි තියෙන පාසුකම් වලින් ඔයාලා තමයි වැඩියෙන් වැඩ ගන්නෙත් මන් දන්නවා. මොකද ඔයාලා ඒ ඉස්කෝලේ ගැන හීනයක් මවාගෙන ඉන්නේ. ඒකින්ද එතෙන්ට ගියහම ඔයාලා ඒවා සාර්ථක කරගන්න. ඉතින් ඒ හින්දා මම ඔයාලට උදව් කරනවා ඒ ගමන යන්න ලැබෙන්න. ඉතින් මට මේ හම්බෙන් අද ගෲප් එකක් බලද්දි ආව මැසේජ් ටිකක් තියෙනවා මම දාන්නම් ඔයාලා කියවන්න අම්මලත් එක්ක. ඉතින් මේ එහෙම තමන්ගේ අවස්ථා දිනාගත්ත අය ඉන්නවා. ඒකයි කියන්නේ හැම වෙලේම I can මට පුළුවන් කියන සිතුවිල්ලෙන් හිතන්න. වරදින්නේ නැහැ හොඳේ. එතකොට දැන් ඔය විශේෂයෙන් කියන්න ඕන දැන් මගේ ගෝලෝ ඉන්නේ අපේ පුතාලා දැනගන්න ඕන ඔයාලට එන්නේ හොඳම වැඩ ටිකක් තෝරලා. එතකොට ඔයාලා ඔයාලගේ අවස්ථා රැක ගන්න උත්සාහ කරන්න. ඔය ධර්මරාජ මහාමායා ඉන්න අයට ඔය මම මේ කියන්නේ. පුතේ හරි ඉක්මන් කරන්නකෝ.
ලියාගන්න. වනස දානවා ඒ ටික බලන්න. අම්මලාට පෙන්වන්නයි කියන්නේ. හ්ම්. ලියාගන්න. ගෝණියක අල කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 500ක් තිබුණි. එයට තව අල කිලෝග්‍රෑම් 12යි 750ක් දමන ලදී. දැන් ගෝණියේ ඇති මුළු අල ප්‍රමාණය කොපමණද? මේක ලියාගෙන ඉවර නම් මේක හදන විදිහට කියා දෙන එක ස්මාර්ට් විදිහට කරන්න ඕන. ගොඩක් වෙලාවට වගන්ති වල සමාන ලකුණු එක්කෙලින් නැත්තම් ඒ වගන්ති ලියීමේ අල්ලගෙන නැහැ තාම. මේක ලියන අත උස්සන්න මම එතන එහාට යන්න. හරි. එහෙනම් ඔන්න ඔක්කොම වගේ ඉවරයි නේ. හරි. තව චූටි එකක් දෙන්න. හොඳයි. අපි මේක හදන්නේ මෙහෙමයි. වෙන ගෲප් එකට දැම්ම බලන්න. පුතා ඉස්සල්ලාම පොතේ මේ පැත්තෙන් කොටු 7ක් විතර ගයින්න මේ පැත්තට. ඊට පස්සේ ඒ කොටු වලින් සමාන ලකුණු දාලා ආයෙ කොටුවක් කරලා ඊළඟ එකේ සමාන ලකුණු දාලා ආයෙ කොටුවක් කරලා ඊළඟ එකේ සමාන ලකුණු දාන්න. ඒත් එක්ක මේ දැන් කතාව එකතු කරන්න තියෙන්නේ. තව එකතු කරා කියනවනේ. එහෙනම් මෙතන එකතු කිරීමේ ලකුණු ලියලා ඒ තීරයේම හිස් තියන්නේ කොටු පෙළේ. ඊට පස්සේ තමයි ලියන්නේ මෙතන මුලින්ම පටන් ගන්න මාජින් එක හරියේ. ගෝණියක තිබූ අල ප්‍රමාණය. එයට දමන ලද අල ප්‍රමාණය කියලා මේ දෙක ලියලා කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ලියලා ඒ දෙක අතර කොටුවක පරතරයක් තියන්න ඕන ලස්සන ස්මාර්ට් විදියට වැඩ කරන්න. ඊට පස්සේ මේ දෙකේ උත්තර අරගෙන උත්තරේ කියන්න. මම ගන්න එක්කෙනෙක්ගේ ස්ක්‍රීන් කැප්චර් එක. ඔය 2024 අමල් මිගියා මහාමාය නිතුසි ගියා පුෂ්ප දාන ගොඩාක් අය එහෙම ඉස්කෝල සාර්ථක කරගත්තා. මම මේ මැසේජ් ඔය හොය දාන්නේ.
වගන්ත ලියලා ලියා ගන්න. තව එකයි හදන්නේ. ඉක්මන් කරන්න. ඉවරන අත උස්සන්න. ගණන් දෙක එකක් එකතු කිරීම අනිත් එක අඩු කිරීම බෙදීම ಗುಣ කිරීමත් එනවා. ඔය හතරම තියෙනවා ඉතින්. එකකින් ගණන් දෙක ගන්නවත් හදමු. හ්ම්. හරි. ඊළඟ ප්‍රශ්නේ. උත්තරේ කීයද ආවේ මේකේ? ඒ කියන්නේ ගෝණියක 20යි 500ක් තිබිලා තව දානවා 12යි 750ක් ආයෙ දැම්ම එකට. එතකොට දැන් කොච්චරක් මේකේ තියෙනව ඇතිද? කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 250යි. කිලෝග්‍රෑම් 33යි අපි ඒ දෙක එකතු කරාම 33යි 250යි ග්‍රෑම්. හ්ම්. කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 250යි. හොඳයි. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250යි. කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 250යි. හරියටම හරි. දාගන්න රතු පෑනකින් නිල් පෑනකින් හරියට දාගන්න. හොඳයි. මොන හරි කලර් පෑනකින් දාගන්න. පොඩ්ඩක් ඉන්නේ අඩු කිරීම එකක් හදමු. මාතෘකා ලියා ගන්න. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් එකක ඇතුළත් අඩු කිරීමේ ගැටලු විසඳමු. හොඳයි. පටන් ගන්න. මෙන්න ප්‍රශ්නේ අර විදිහටම හදන්න විනාඩි 5යි.
හොඳයි. මල්ලක හාල් කිලෝග්‍රෑම් 60යි ග්‍රෑම් 500ක් තිබුණි. ඉන් හාල් 37 කිලෝග්‍රෑම් 750ක් ඉවත් කරන ලදී. දැන් මල්ලේ ඇති හාල් ප්‍රමාණය. ඉස්සෙල්ලාම අපි කරන්නේ අර විදියට ෆෝමැට් එක ඇඳ ගන්න. ඒ කියන්නේ සමාන ලකුණු තුනක් දාලා මේ විදියට හදා ගන්න. ඉස්සෙල්ලාම අපි ලියනවා මල්ලේ ඇති හාල් ප්‍රමාණය. ඊට පස්සේ අපි ලියනවා ඉවත් කරන ලද හාල් ප්‍රමාණය. ඊට පස්සේ පුතේ අවසාන වගන්ති විදියට අපි ගන්නෙ ඉතුරු හාල් ප්‍රමාණය. ତොර ඉතුරු කිව්වහම නැත්නම් වෙනස කිව්වහම වඩා වැඩි කියලා කිව්වොත් කොපමණ අඩුද කියන යන අන්න ඔය ආදී කොහොම ඒ කියන්නේ ප්‍රශ්න ගලපන්න පුළුවන්. ඔන්න ඔය කියන වචන ටික අගට දාලා මොකක්ද අහන්නේ? ඉතුරු අහන්න පුළුවන්. නැත්නම් කොපමණ වැඩිද කියලා අහන්න පුළුවන්. කොපමණ අඩුද කියලා අහන්න පුළුවන්. නැත්නම් මේ දෙක අතර වෙනස කොපමණද කියලා අහන්න පුළුවන්. ඔය කියන තර්ක තුන වෙන තැන මොකක්ද අපේ තියෙන්නේ? අඩු කිරීමේ ලකුණ. අඩු කිරීම දැම්ම 60යි 500න් 37යි 750ක් අඩු කරන්න තියෙන්නේ. එතෙන්දී අපට වැදගත් තැනක් වෙනවා මෙන්න මේ 500. දැන් අපිට බිඳුවෙන් මේක අඩු කරගන්න පුළුවන්. බිඳුවෙන් 5ක් බෑ. එහෙනම් මේ පහෙන් එකක් මේ පැත්තට ආපුවම මෙතන 4යි තියෙන්නේ කියලා ඔයාලා දන්න. එතන 4 ලියා ගන්න දැනට. ඊට පස්සේ ඒ ටික අඩු කරලා ආපුවාම දැන් 4න් 7ක් අඩු කරන්න බෑනේ. එතකොට ඊළඟ තැනට අපි යනවා එතන තියෙන බිඳුව. එතකොට බිඳුවෙන් අගයක් ගන්න බෑනේ. එහෙනම් අපි යනවා 6 ගාවට. 6න් එකක් එනවා මෙතෙන්ට 10යි. එතකොට 6 ගාව ලියා ගන්න ඕන 5යි. දැන් මෙතන 10යි. එතනින් එකක් මෙතෙන්ට ගියාම දැන් මෙතන මේ බිඳුව වගේ තිබ්බ එක දැන් 10ක් වුණානේ. 10න් එකක් ගියාම මෙතන 9යි තියෙන. ඒක ලියා ගන්න. දැන් මෙතෙන්ට යනවා 14ක් වෙනවා. එහෙනම් 14න් 7ක් අඩු කරා 9න් 7ක් 5න් 3ක්. අඩු කරලා ගන්නකො උත්තරේ. හොඳයි. උත්තරේ කීයද ළමයි? කීයද පුතේ? එකයි කියලා කිලෝග්‍රෑම් 22 ග්‍රෑම් 750යි. හොඳයි. අපි දැන් බලමු මේ කතාව ඇත්තද කියලා. බලමු. ඔන්න දැන් සර් ඒක අඩු කරලා පෙන්නන මේක ටිකක් අමාරු ගාණක්. ඉස්සෙල්ලාම අපි කරන්නේ මෙතනින් ගන්නවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් 5ක් බෑ මේ පැත්තෙන් එකක් ආවා. එතන මෙතන 4යි.
10න් 5ක් 5යි. එතකොට 4න් 7ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් එකක් මෙතෙන්ට එනවා. එතන 10ක් වෙනවා. එතන එකක් මෙතෙන්ට ගියාම 14යි, මෙතන 9යි, මෙතන 5යි. මම ලියා ගන්න ළමයි ඔයාලා 14න් 7ක් 7යි, 9න් 7ක් 2යි, 5න් 3ක් 2යි. එහෙනම් උත්තරේ එනවා 22 කිලෝග්‍රෑම් 750 ග්‍රෑම්. හරි. මේ බදාදට අපි ওই පාඩම් දෙක අස්සෙන් කතා කරලා අපි මේකක් කරමු. පාඩම් දෙක අස්සෙන් සපේපේ එකක් දාන්න හොඳේ. මල්ලක ඇති සීනි ප්‍රමාණය 98 කිලෝග්‍රෑම් 250 ග්‍රෑම්. ඉන් සීනි 59 කිලෝග්‍රෑම් 850 ග්‍රෑමයක් ඉවත් කරන ලදී. දැන් මල්ලේ ඇති සීනි ප්‍රමාණය කොපමණද? ඔයාලා මේක ලියා ගන්න ඕන, මේක හෝම්වර්ක් එකට තියා ගන්න ඕන. 65 69 පහවසරයට 65 69 50 පිටුව කරන්න ඕන, 65 69 අනිවාර්යෙන් කරන්න ඕනේ. ওই දෙක සාකච්ඡා කරනවා කවදටද? මොක සාකච්ඡා කරනවා අපි සෙනසුරාදාට. 50 පිටුවයි 65 69 පිටුව. 50 පිටුවයි 65 69 පිටුයි කරලා තියාගන්න. මේක අපි සෙනසුරාදාට කතා කරනවා. ඒවා ෆොටෝකොපි කරලා හරි කමන්නේ කරන්න. පොතේම කරන්න එපා. දැන් ඉස්කෝලෙන් ඇහුවොත් කරන්න ටයිම් එකක් නැති වෙනවනේ. ඒ හින්දා ඉස්කෝලේ පොත තියාගෙන ඒක ෆොටෝකොපි කරලා තියාගන්න ක්ලාස් එකට. මොකද මේ වෙන වෙන ඒවා කරනවට වඩා මම හිතන්නේ පෙළපොතත් එක්ක යන එක තමයි අපිට වාසි. මේ මාස 3ට ඕගොල්ලෝගේ යාළුවෝ ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා කියලා දැනුවත් කරන්න. 4 වසර හෙට DMD එකේ අයට ගණිතය පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒකස දාන්න ඕන දැන් ගෲප් එකට. හරි නේද පුතේ? මේක හදන්න. හොඳයි. ඉවරයි නේද? හරි. එතකොට අපිට තියෙන්නේ බෙදීම් සහ ಗುಣ කිරීම විතරයි. අරගෙත් බෙදීම් සහ ಗುಣ කිරීම තියෙනවා. එතකොට ඒව තුනම එක දවසකට ගන්න. එතකොට ඔයාලට අවබෝධයක් එනවා මේ පාඩම් තුනේම කොහොම හැදුවත් එකම රටාව එන්නේ කියලා. ඒ නිසා ඒව පාඩම් තුනම එකට අල්ලලා එක් කරන්නේ. හරි. හොඳයි අද අල්ලගත්තද? තේරුණාද අද සර් කියා දුන්න දේවල්? ඔව් සර්.
Thank you, sir. හරි එහෙනම් ආයිබෝන් හැමෝටම සෙනසුරාදා හම්බෙමු. උත්සන්නයි good night. හරි උත්සන්නයි good night හැමෝටම. Good night, sir. Bye, sir. bye පුතාලා. කිව්ව ප්‍රශ්නට උත්තරේ හම්බුණා. මොකද්ද? දහඩිය වෙනුවට රුධිර පිට කරන සතා කියන්න බෑනේ දහඩිය වෙනුවට රුධිරය පිට කරන සතා කවුද කියලා. හිපොපොටේමස්. Hippopotamus, yes. හොඳයි very good. ඔයාගේ නමයි පාසලයි කියන්න. වෙත්මි මහමාය බාලිකා විදුහල. වෙත්මි very good. හොඳ ළමයා. Bye, sir. හරි පුතේ හරි උත්සන්නයි කට් කරන්න එහෙනම්. හරි. good night එහෙනම්. Bye, sir. Good morning, sir. Good. Bye, sir.